හෙලෝ ඔන්න ඔයාලට ස්ටඩි ලෝක එකක් ගෙනවා. ස්ටඩි ලෝක එකක් ගෙන වෙන මොකක්වත් හින්දා නෙවෙයි. මට මේ දවස්වල third term test එක තියෙනවා. ඉතින් තව දවස් 3කින් අපිට ICT exam එක තියෙනවා. ඉතින් ඒකට පාඩම් කරන්න ඕන. මං එහෙම පාඩම් කරන ළමෙක් නෙවෙයි. ඒ කියන්නේ එදිනෙදා වැඩ එදිනෙදාම කරන ළමෙක් නෙවෙයි. ඉතින් මට දැන් වැඩ ගොඩ ගහලා තියෙන්නේ විභාගෙට කලින් දවස් නැහැ පොත් ටික අරගෙන පාඩම් කරන්න ගන්නේ. ඉතින් දැන් එහෙම පාඩම් කරන්න ඕන හින්දා මම මටම challenge එකක් දී ගත්තා 12 hours study challenge එකක්. මොකද මං ටක් ගාලා distract වෙනවා. පයක් විතර වැඩ කර ඉඳලා මම ඊට පස්සේ විනාඩි 30ක් විතර ආපහු ෆෝන් එක ඔබනවා. ඉතින් දැන් එහෙම බෑනේ මම දැන් ටක් ගාලා සිලබස් එක කවර් කරගන්න ඕනනේ. ඒක හින්දා තමයි මම වීඩියෝ එක කරන්න ඕනේ කියලාත් හිතුවේ. මොකද අඩුම ගානේ වීඩියෝ එක කරන්න හරි මම පාඩම් කරනවානේ. එහෙනම් බලමු මේ චැලෙන්ජ් එකට මොකද්ද වෙන්නේ කියලා. මටත් ෂුවර් නෑ මොකක් වෙයිද කියලා ඇත්තටම. එහෙනම් බලමු. 8:45ට විතර ඉතින් ඔන්න ගැම්මට වැඩ කරන්න පටන් ගත්තා. අපේ අම්ම සව් හදලා තිබ්බා. ඊට පස්සේ ඒකත් බෙදාගෙන මං වතුර බෝතලයකුත් ළඟ තියාගත්තා. එතකොට වතුර බොන්නවත් නැගිටලා යන්න ඕනේ නෑනේ. මම කලිනුත් ඔයාලට කිව්වා වගේ මට එක දිගට පැය ගණන් පාඩම් කරන්න බෑ. මං අර පොඩ්ඩක් පාඩම් කරලා මට කම්මැලි වගේ කියලා හිතුනොත් මම පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඒක විනාඩි 5ක්ද 10ක්ද 15ක්ද එහෙම කියන්න දන්නේ නැහැ. මට අර කම්මැලිකම පොඩ්ඩක් යනකම් මම පොඩි බ්‍රේක් එකක් අරගෙන ඉන්නේ. මොකද අර අපි පැයක් පාඩම් කරනවා කියලා හිතාගෙන අර කම්මැලිකම දැනුණමත් පාඩම් කරන්න එපා වුණාමත් පාඩම් කරගෙන යනවා නම් දිගට මේක වැඩක් නැහැ. මොකද එතකොට අපි ටිකක් අකමැත්තෙන් වගේනේ පාඩම් කරන්නේ. ඉතින් එහෙම වුණාම අර පාඩම් කරන දේ ඔලුවට යන්නේ නැහැ. මන් දන්නේ අනිත් අයට කොහොමද කියලා. ඒ වුණාට මට නම් එහෙමයි. ඉතින් ඊට පස්සේ මම දවල්ට කන්න ගියා. මම සාමාන්‍යයෙන් උදේට කෑවොත් දවල්ට කන්නේ නැහැ. අර වේල් දෙකටම එකපාරක් වගේ තමයි කන්නේ. මම අර උදේට කන්නේ හරි කලාතුරකින් බඩගින්නක් આવොත් විතරයි කන්නේ. කාලා ඉවර වෙලා මං ඉතින් ආපහු වැඩ කරන්න ගත්තා. හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ කියනවනේ. ඉතින් මටත් උනේ ඔන්න ඔයගේ වැඩක් තමයි. මං ලොක්කා වගේ උදේ ඉඳන් පාඩම් කරනවා කියලා හිතුවේ. ඊට පස්සේ අපේ ගෙදරට කට්ටියක් එනවා කිව්වා. ඉතින් අපේ අම්මා මට කෑ ගැහුවා ගෙදරස් කරන්න එන්න කියලා. ඊට පස්සේ ගෙදරත් පොඩ්ඩක් අස් කරලා ඒගොල්ලොත් ඇවිල්ලා යද්දි ඉතින් ටිකක් හවස් වුණා. කලින් ඉඳන් මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් දන්නවා ඇති අපේ පූස් බබා ලෙඩ වෙලානේ ඉන්නේ. ඉතින් මං කලිනුත් වීඩියෝ එකක දැම්මා මෙයා හොඳටම ලෙඩ වුණා කියලා. ඉතින් ඔන්න ඕකට තමයි තාමත් මේ බෙහෙත් ගන්න යන්නේ. දැන් මාස 2කටත් කිට්ටුයි. එයාට දැන් ගොඩක් දුරට හොඳයි. ඒ වුණාට සමහර දවස් වලට එයාට පොඩ ලෙඩ ආපහු මතුවෙනවා. ඉතින් එහෙම වෙච්ච ගමන් ඉතින් මෙයා උස්සගෙන ආපහු වෙට් ගාවටම යන්න ඕන. පාඩම් කර ඉඳලා හදිසියෙන්නේ පාඩම් කරන එක නැවැත්තුවේ. ඉතින් වැඩ කරගෙන ඉඳලා එහෙම පොත් ටික තියලා ගියා. ඒ ටික එහෙමමයි. දැන් ඒ ටික අස් කර ගන්න ඕන. මොකද මට 6ට ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. මට කියන්න බැරි වුණානේ. මේ තියෙන්නේ සෙනසුරාදා දවසක් හරිද? නැත්නම් ඔයාලා මගෙන් අහනවනේ මං ඉස්කෝලේ යන්නේ නැද්ද කියලා.
ඔන්ලයින් ක්ලාස් එක ඉවරුණාට පස්සේ මං ආපහු කිසිම වැඩක් කරේ නැහැ. මොකද මට ආපහු වැඩක් කරන්න හිතුන්නේ නැහැ. ඉතින් එදා දවසට ඔච්චරයි වැඩ කරේ. මං හිතන්නේ පැය 4ක් වගේ තමයි මට වැඩක් කරගන්න පුළුවන් වුණේ. පැය 4ක් කිව්වේ ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක හරියද? මොකද ඉතින් මේ පැය දෙකෙත් මම ඉගෙන ගන්න වැඩක් නේ කරේ. ඉතින් මේ තියෙන්නේ දෙවෙනි දවස. මට කලින් දවසේ පැය 4යිනේ වැඩ කරගන්න පුළුවන් වුණේ. ඉතින් පැය 12ක් කවර් වෙන්න තව පැය 8ක් තියෙනවා. ඉතින් ඒ පැය 8 කොහොම හරි වැඩ කරලා පැය 12 කවර් කරගන්න එක තමයි ටාගට් එක නම්. කලින් දවසේ පැය 4යිනේ වැඩ කරේ. ඉතින් අද දවසේ පැය 8ක් වැඩ කරගන්න පුළුවන් වේවිද? උදේට පාඩම් කරන එක මෙතනින් නවත්තනවා. දැන් වෙලාව 11:35යි. ඉතින් දැන් මං නා ගන්න ඕන. නාගෙන මට හවස ක්ලාස් තියෙනවා. ඉතින් ඒකට යන්න ඕන. ආපහු පාඩම් කරන්න වෙන්නේ ක්ලාස් ගිහින් ඇවිල්ලා. එහෙනම් ඊටු ටික රැට පාඩම් කරමු. මෙන්න මේ බොඩි වොෂ් එක මාර සුවඳයි. මම කොණ්ඩේට ගන්න ෂැම්පූ එක සන්සිල්ක්, කොණ්ඩේට ගන්න කන්ඩිෂනර් එක ඩව් එකෙන්. නාගෙන ඇවිල්ලා ඉතින් මම ක්ලාස් යන්න ලෑස්ති වුණා. දැන් අහන්න එපා මේකප් දාගෙනද ක්ලාස් යන්නේ කියලා. මේකප් එකක් නෙවෙයි, ලිප් බාම් එක විතරයි ඇප්ලයි කරේ. මේ තියෙන්නේ ඔය ලිප් බාම් එක යූස් කරලා නැචරල් කලර් එක. මේක කිසිම ෆිල්ටර් එකක් යූස් කරලා නැහැ. මොකද මට කලින් දවසක මෙන්න මේ ලිප් බාම් එක ගැන කමෙන්ට් එකක් දාලා තිබ්බා මෙච්චර කලර් එකක් එන්නේ නැහැ කියලා. අවුට්ෆිට් එක පෙන්නුවේ නැහැ කියලා වාහනේ යද්දි තමයි මතක් වුණේ. ඔන්න ඕක තමයි ඇඳන් ගියේ. මං ක්ලාස් එකට බැසට පස්සේ ඔයාලට ඔක පෙන්නන්න. ක්ලාස් එකට බහැලා පෙන්නන්නම් කිව්වට මේ ක්ලාස් ඉවර වෙලා තියෙන්නේ. දැන් කොණ්ඩෙත් වේලිලා. ඉතින් පැය දෙකක් ක්ලාස් එකේ ඉඳියානේ. ඉතින් ඔන්න ඕක තමයි ඇඳන් ගියපු අවුට්ෆිට් එක. ක්ලාස් ඉවරලා යන ගමන් අපේ අම්මා පූස් බබාවත් අරගෙන ඇවිල්ලා තිබ්බා. යාට බෙහෙත් එක විද්දගෙන යන්න. ගෙදර ඇවිල්ලා ආපහු ඉතින් වැඩ ගන්න පටන් ගත්තා. පාඩම් කරන ගන්න හැම වෙලාවකම මම මොන හරි කනව නේද? ඒක ගණන් ගන්න එපා. මට කන්න නැත්තම් පාඩම් කරන්න බෑ.
8 හමාරට විතර පාඩම් කරන එක නවත්තලා මං රැට කන්න ගියා. ඉතින් ආපහු පාඩම් කරන්න ගත්තේ 9ට. ඒද්දි ඉතින් ආපහු තේ එකක් හදාගෙන ආවේ නැත්තම් මට කම්මැලි හිතෙනවා. දැන් අහන්න එපා ඉතින් හැමතිස්සෙම තේ බොනවද කියලා. වෙනදට නම් මම එක තේ එකක් වගේ බොන්නේ. ඒ උනට පාඩම් කරන දවස් වලට නම් සාමාන්‍යයෙන් තේ ගොඩක් බොනවා. මට කලින් කියන්න බැරි වුණා මට හවස ක්ලාස් එක පටන් ගත්තේ 2ට ඉවරුනේ 4:00මාරට. එතකොට ඉතින් එතන පැය 2:00මාරක් මං වැඩ කරලා තියෙනවා. ඉතින් දවස් දෙකේම වැඩ කරපු ටයිම් එක කවුන්ට් කරලා බැලුවොත් එහෙම පැය 12ක් කවුන්ට් වෙනවා. හැබැයි අර ක්ලාස් ගියපු ඒවත් එක්ක තමයි. ඒ කියන්නේ කලින් දවසේ ඔන්ලයින් ක්ලාස් එකේ පැය 2යි ඊට පස්සේ මං අද ගියපු ක්ලාස් එකේ පැය 2:00මාරයි. ක්ලාස් ගියපු ටික ගත්තේ නැතොත් ඉතින් මම පැය 7:00මාරක් වගේ තමයි වැඩ කරලා තියෙන්නේ. හැබැයි මං ක්ලාස් ගියපු දෙකත් කවුන්ට් කරලා ගත්ත හින්දා මම මගේ ස්ටඩි චැලෙන්ජ් එක කම්ප්ලීට් කරලා තියෙනවා. හරි එහෙනම් ඔන්න අදට මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. ආපහු next වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.